කතාව දිගහැරෙන්නේ මීට අවුරුදු ගානකට කලින් ලංකාවේ මධ්‍යම පළාතේ කඳු වලල්ලකින් වටවුණු හුදකලා ගමක. මේ ගමේ තිබුණා කළුගල වලව්ව කියලා පැරණි වලව්වක්. ඒක හදලා තිබුණේ ඉංග්‍රීසි පාලන කාලයේදී. කාලයත් එක්කම මේ වලව්ව ටික ටික පාළු වෙලා ගරා වැටෙන පටන් අරන් තිබුණේ. දවල් කාලයටත් මේ වලව්වට තිබුණේ හරිම ගුප්ත හරිම මූසල පෙනුමක්. ගමේ මිනිස්සු කිව්වේ හවස් වෙන්න කලින් ඒ පැත්තෙන් ආක් වෙන්න කියලා. මොකද ඒ වලව්ව අවට අමුතු අදෘශ්‍යමාන බලවේග සැරි සරනවා කියලා මිනිස්සු තදින්ම විශ්වාස කරා. මේ වලව්වේ අයිතිකාරයා වුණේ වික්‍රම ආරච්චි කියලා මැදි වයසේ ඉඩම් හිමි මහත්තයෙක්. එයාට හිටියා එකම දුවෙක් නමින් සෙව්වන්ති. සෙව්වන්ති කියන්නේ දැක්ක කෙනෙක් ආයිත් හැරිලා බලන තරම් ලස්සන තරුණ කෙල්ලෙක්. එයා මල්වර වෙලා වැඩි කාලයක් ගත වෙලා තිබුණේ නැහැ. ප්‍රශ්නේ පටන් ගත්තේ සෙව්වන්දිට නිතර හීනෙන් බය වෙලා ඇහැරෙන්න පටන් ගත්තට පස්සේ. එයා හැමදාම වගේ හීනෙන් දැක්කේ එකම හීනයක්. කඩවසම් හැඩි කළු පැහැති තරුණයෙක් එයා දිහා බලාගෙන ඉන්නවා. ඒ තරුණයා හරිම ලස්සනයි. ඒ වුණත් එයාගේ ඇස්වල තිබුණේ සෙව්වන්දි බය කරන අමුතු රාගාධික බැල්මක්. සමහර දවස්වලට උදේ නැගිටිනකොට එයාගේ ඇඟේ නිබුතු පාරවල් සීරීම් පවා තිබුණා. ටික දවසක් යනකොට සෙව්වන්දි දවසින් දවස කෙට්ටු වෙන්න, දවසින් දවස දුර්වල වෙන්න පටන් ගත්තා. ගෙදර තනියම ඉන්නකොට කවුරු හරි එයා ළඟින්ම ඉන්නා වගේ හැඟීමක් එයාට තදින්ම දැනුණා. මේ වෙනස්කම් දැකපු වික්‍රමාරච්චි මහත්තයා ගොඩක් බය වුණා. දුව දොස්තර කීප දෙනෙක්ට පෙන්නුවත් කාටවත් ලෙඩේ මොකද්ද කියලා හොයාගන්න බැරි වුණා. අන්තිමට ගමේ හිටපු වයසක උපාසක අම්මා කෙනෙක් තමයි කිව්වේ, ආරච්චි මහත්තයෝ මේක නම් කළු කුමාරගේ බැල්මක්. මල්වර වුණ තරුණ කෙල්ලන්ට තොටුපොළවල් වල තනියම නානකොට හැන්දෑ ජාමට තනිපංගලෙම ඉන්නකොට ඔයගේ දෝෂ ඇති වෙනවා කියලා ඒ උපාසක අම්මා ආරච්චි මහත්තයාට කිව්වා. ජනප්‍රවාදවලට අනුව කළු කුමාරයා කියන්නේ කාන්තාවන් කෙරෙහි වෛරයෙන් මේ ගොස් යක්ෂයෙක් වුණු කුමාරයෙක්ට. ඔහු විශේෂයෙන් රෝමත් තරුණියන්ට සහ අලුත විවාහ වුණු කාන්තාවන්ට ලොල් කරන බවත් ඔවුන්ව තමන්ගේ වසඟයට ගන්න උත්සාහ කරන බවත් පැවසෙනවා. කළු කුමාර දිෂ්ටිය වැදුණු තරුණියකගේ විවාහය ප්‍රමාද වෙනවා. නැත්නම් විවාහ වුණත් ඒ ජීවිතේ කඩාකප්පල් වෙනවා කියලත් විශ්වාසයක් තිබුණා. මේ කතාව ඇහුවට පස්සේ වික්‍රමාරච්චි මහත්තයා තීරණය කළා දුවට ශාන්ති කර්මයක් කරන්න. ඒ සඳහා ගමට ගෙන්නුවේ ඒ පළාතේ හිටපු දක්ෂම කට්ටඩියා විදියට ප්‍රසිද්ධ වෙලා හිටපු ගුරුන්නාන්සේ කෙනෙක්. ශාන්ති කර්මය කරන්න දවස නියම කරගත්තා. වලව්වේ මැද මිදුලේ ලොකු යාග මඩුවක් හැදුවා.